අපි මොස්ටර් එකක් දාලා දෙනවා. ඒ ෆොන් එකේ ඉන්න කාලේ තමයි කිසි අවුලක් නැතුව පට්ට ලොකු උනේ. මොන ෆීලිං එකක් ගන්න තියනවා කියන ෆොන් එකට බැලුවා. මේකේ තඩි ඇලොකේට් එකක් බලාස්සේ දාලා මේක කොච්චර ලොකුවට හැදිලා තියනවද කියලා අපි ගාවේ හිටපු මාල් ටික welcome back to another video. greenhouse එකේ තියෙනවා අපේ ෆොන් එක. අතන තියෙනවා වෙන ඇති සුපිරියටම හැදිලා තියෙනවා. ආරම natural විදිහට හැදිලා තියෙනවා. මේ ඇරියා එක පට්ටම කාලෙකින් මොකුත් අප්ඩේට්ස් වෙලා නැහැ. මම හිතන්නේ මාස 3-4කින් මේ පැත්ත ගැන බලලා නැහැ. එතකොට මං ගාව තියෙනවා pocket knife එක. ඊයන් සුද්ධ කරලා දාමු. ඉස්සෙල්ලා දැන් මාල් ටිකකුත් දාන්න ඕනේ. අපේ ටෙට්‍රා සෙට් එක දාන්න ඕනේ. ඊට කලින් මේක පොඩ්ඩක් සුද්ධ කරලා දාන්න ඕනේ. මම පෙන්නන්න ඉස්සෙල්ලා දාන්න කලින් මෙතන අර ලොකු එයරොයිඩ්ස් ටිකක් එක්ක ෆර්න් සෙට් එකක් හැදිලා තියෙනවා. මාරම ලස්සනට. මම ස්ටඩි බ්‍රොමීලියට්ස් දෙනවා යට. මාර ලස්සන මේ ඒරියා එකේ මොන පෙන්තිස් තියෙන මේක මම මොනවට දාන්න නැචරල් කරන්න යන්නේ නැහැ. මොකද මේ ඒරියා එකේ අර ගොඩක් වටින පැල තියෙන හින්දා ඒක නැචරල් කරන්න ගිහින් පැලේ මරා ගන්නවට වඩා ඒ කට්ටියට ඔප්ටිමල් කන්ඩිෂන්ස් දෙන එක වටිනවා. ඒ හින්දා එතකොට මේ පැත්තට ආවම මේ පැත්ත තියෙනවා මෙතන පොන්ඩෙල තියෙනවා. මේ පැත්තේ හිටවපු ප්ලාන්ට්ස් වර්ග තියෙනවා. එක එක ෆර්න්ස් හැදිලා තියෙනවා. ඔයාලට මතක ඇතියට අරවන්නට පොන්ඩෙක සෙටප් කරපු වීඩියෝ එකේ අපි මේ ෆර්න්ස් ටිකක් දැම්මම හොඳටම හැදිලා තියෙනවා. සමහර වෙලාවට ඕවර්ග්‍රෝන් වගේ හිතෙනවා. ඒ වුණාට මට නම් ෂේප්. ඒ කියන්නේ මේ ලුක් එක ෂේප්. මම කැමතියි මේ ගානට තියාගෙන ඉන්න. මම පෙන්නන්න දැන් පොන්ඩෙක මාත් එක්ක බලද්දි කොහොමද පේන්නේ කියලා. අතන කරවලත් අපි මොස්ටර් එකක් දාලා දෙනවා. ඒක හැදෙයි හොඳට. සහ මෙතන මේක ග්‍රීන් ඩ්‍රැගන් එකක්, ෆිලඩෙන්ඩ්‍රන් ග්‍රීන් ඩ්‍රැගන් එකක්. ඒක මේ පරණ ලී කොටේ දාලා මම ප්ලාස්ටික් එකක් යටට දැම්මා. ඒක මම බලාගෙන හිටපු කාලේදී හැදුන්නේ නැහැ. ඒ වුණාට දැන් ඒකත් හැදිලා තියෙනවා හොඳට. මෙතන අර ෆිග් එක ෆිකස් ගහක් තියෙනවා. ස්පීෂිස් නේම් එක හරියට දන්නේ නැහැ. අර ගොඩක් වෙලාවට ගෙවල් ලස්සන කරන්න ගන්න ෆිග් එක. ඒකෙන් ප්ලාන්ට් එකක් තියෙනවා. ඒක ටිකක් මැරිලා ටිකක් හොඳට හැදෙනවා. ටිකක් මේ පැත්තෙන් දාන ගමන් බලන්න මෙතන ලස්සන. ඒ කියන්නේ මේ වයිබ් එක තමයි මට ඕනේ. මේ පැත්තෙන් ඇඩෝකේෂියා ටිකක් කරා මේවා ටිකක් ඕවර්ග්‍රෝන් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක පෙන්වන්න පුළුවන් මේ පැත්තේ කියලා එක කොච්චර ඉස්සරහ වෙන්නත් නේද? මම පෙන්වන්න මේකට බහැලා කොච්චර මේක සයිස්ද කියලා පේන විදිහට. අර ලොකේෂන් ක්වොලිටි එක කරලා දාන්න. පල්ලෙහා LG හැදිලා තියෙනවා හොඳටම. මේ හරි එළිය ඇති ඒ කියන්නේ. ඒනවාද කොච්චර ආතරද කියලා මේ වගේ තමයි. ලොකු පොන්ඩ එකක් තියෙද්දි. අනිත් එක විශේෂම දේ තමයි මේ වගේ එකකට ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොන්ඩ වලට දාන මිනිස්සු මොංගප්පි ප්ලේටි මොලි ඔය පොඩි පොඩි වුනේ. ඒ වුණාට හිතන්න මේ වගේ ග්‍රීන් හවුස් එක මේ වගේ පොන්ඩ එක රටේම ට්‍රොපිකල් ප්ලාන්ට්ස් වල මේ වගේ ග්‍රීන් හවුස් එක ටෙට්‍රා ස්පීෂීස් ඉන්න කමියුනිටි පොන්ඩ එකක් තියෙද්දි ඒක දිහා බලාගෙන ඉඳි කොච්චර ආකාරයක් ඇද්ද කියලා. හරි පේනවාද? කියන්නේ මේම ෆීලිං එකක් ගන්න තියනවා කියන පොන්ඩ් එකට බැලලා මේ වගේ තඩි ඇලොකේට් එකක් බලාස්සේ මම මේක දැන් කපන්න තමයි බැස්සේ. ඒනවා මේක කපන්න බෑ වගේ. මට දුකයි මේක කපන්න මේ මොකද මේකෙන් පොන්ඩ් එකට මාර අමුතු පෙනුමක් තියෙනවා. ඒ වුණා මේක තව ටික දවසක් ගියාම කොහොමත් කා වෙලා යනවා. මම ඉන්න මේක කපලා ගන්නවා. පොඩි සුද්දක් දාන්න ඕන කටේට. ඒක කපලා ඒක දැන් ඊට පස්සේ මේ ෆෝන්ස් වල මෙහෙන් මැරිලා වගේ තියෙනවා. එහෙනම් තව එකක් තියෙනවා. ඒකට මේ
මෙතන තියෙන ප්ලාන්ට්ස් ටික මම මොකොත් ඒකට කරන්න යන්නේ. මොකද එතන මාරම ලස්සන ලුක් එකක් තියෙනවා. මේ යටින් තියෙන මැරිච්ච ප්ලාන්ට්ස් වල කොළ විතරක් මම කපලා දානවා. පල්ලෙහා එතන පොඩ්ඩක් චොක වෙලා තියෙන්නේ. ඒ ටික මම කපලා දානවා. හරි. එතකොට මේකේ මේක මෙහෙමම දෙනවා. මේ පොන්ඩ් එකට අද ටෙට්‍රා සෙට් එකක් සහ ඊතර මාල් ටික දානවා. රේන්බෝ ක්‍රිස්ටල් ටික. අපි ඊට පස්සේ තව පුළුවන් හැටියට මේකේ කැපැසිටි එක තියෙන හැටියට අනිත් මාල් ටික දාමු. එතකොට දැන්ට මෙච්චර වෙනසක් කරන්න සහ අරගේ පොඩි කටින්ස් දෙක තුනක් දාන්න දෙනවා. ඒ ටික මම පස්සේ කරන්න. තව ස්පෙෂල් වැඩක් තියෙනවා අද කරන්න. ආධ්‍යාත්මික සුවය. එතන මේක බලන්න. මේ ෆිලඩෙන්ඩන් මේක මොකද ඉම්පීරියල් ග්‍රීන් එකනේ. ඉම්පීරියල් ග්‍රීන් එක මම ගත්තේ දැන් ටික දවසකට කලින් ටික දවසකට නෙවෙයි අවුරුදු කිහිපයකට කලින් මම ඒකේ වීඩියෝ එකක් දැම්මා. මෙන්න මේ වීඩියෝ එක. එතකොට ඒකේ බලන්න ඒක කොච්චර ලොකුවට හැදිලා තියෙනවද කියලා පොන්ඩ් එක හදපු දවස්වල පොඩිවට දැම්මේ. දැන් මේකේ මලකුත් තියෙනවා. එතන අලුත් කොළ එනවා ෆර්න්ස් අස්සේ. ගෙදර තමන් ඉන්න තමන්ගේ බෑක්යාඩ් එකේ පීක් ඩ්‍රයි සෝන් එකේ ඉඳගෙන මේ වගේ ට්‍රොපිකල් වයිබ් එකක් ගන්න පුළුවන් කියන්නේ ඉතින් ආධ්‍යාත්මික සුවය. මම එකයි ආධ්‍යාත්මික සුවය තව we have some nepenthes here. මේකේ ඉඳන් මට අමුතු සදෙක් හම්බුණා ඊයේ. මම ඒ කියන වෙන වීඩියෝ එකක් කරන්න. මේකේ හිටියා ජම්පින් ස්පයිඩර් කෙනෙක්. එයා ඇන්ට් මිමික් ජම්පින් ස්පයිඩර් කෙනෙක්. එයා ඇන්ට් කෙනෙක්ගේ මොෆොලොජි එක තමයි තියෙන්නේ. ඒ කටිය මිමික් කරනවා ඇන්ට්ලව ප්‍රොටෙක්ෂන් එකට. හැබැයි ජම්පින් ස්පයිඩර් කෙනෙක්. මට එයා හම්බුණා. මම ෆොටේජස් ටිකක් මේකට දාන්න. කානිවර්ස් ප්ලාන්ට් සෙක්ෂන් එක හොඳට දෙනවා. මේ ටිකේ හොඳ සන්ලයිට් තියෙන හින්දා මේ බලන්න පිචර්ස් වල කලර් එක මාරම ලස්සන පිචර්ස් දීලා තියෙනවා. tropical vibe හොඳ රේන් ෆොරස්ට් vibe එකට ගැලපෙනවා කානිවර්ස් ප්ලාන්ට් වල පිචර්ස් හැදෙන්නේ. මේ පැත්තේ තියෙන පිචර්ස් එතකොට ඊළඟ වැඩේ තමයි අපි දැන් මේ වීඩියෝ එකෙන් කරන්නේ පොන්ඩ් එකට මාල් ටික දාලා ඒ ටික ඉවර කරන එක. ඒ වුණාට මේ ඒරියා එකට තව මෙන්න මේ වගේ මේ බ්‍රොමිලියඩ් එක පේනවා ඇති. මේ බ්‍රොමිලියඩ් එකේ මම කලින් වීඩියෝ එකෙත් පෙන්නනවා. මේ බ්‍රොමිලියඩ් එක වුඩ් එක ඇටච් කරලා දාලා තියෙන සහ nepenthes එකක් තියෙනවා. එතෙන්ද ඉන්න වැඩේ පෙන්නන්න. මේ කරලා ගන්න. මේ බලන්න. මේකේ ඉන්න ගෙම්බා. මම සෑහෙන ආසෙන්නේ මේ ඒරියා එකේම එක එක සත්තු ගොඩක් ඉන්නවට මේ එක එක කලර්ස් වල තියෙන පෝච්චිත් අයින් කරලා මේක පොඩ්ඩක් එක විදිහකට හදන්න ඕනේ. ඉතින් මේ අපි කවුරුත් දාපු සත්තු නෙවෙයි නිකම්ම ආපු සත්තු. බලන්න ලස්සන කොච්චර ලොකුද කියලා මගේ ඇඟිල්ලට සාපේක්ෂව බලපුවම ඒ වගේ කට්ටිය ඉන්නවා. ඉතින් මට ඕනේ මං දැනගෙන හිටියේ නෑ මෙහෙම හැංගින් බ්‍රොමිලියඩ්ස් වලට මෙච්චර වයිල්ඩ් ලයිෆ් එකට එහෙම කියන්නේ මේ වටේ ඉන්න සත්තුන්ට උදව් වෙයි කියලා. ඒ හින්දා තව මේ වගේ හැංගින් වුඩ්ස් වල ප්ලාන්ට්ස් ටිකක් දාන්න ඕනේ. ගොඩක් වෙලාවට එපිෆයිට්ස් දායි මෙන්න මේ වගේ මේකේ බ්‍රොමිලියඩ්ස් එක දෙනවා දාලා තියෙන්න. ඒව හොඳට හැදෙනවා. ඉතින් ඒ වගේ දෙක තුනක් මේ වටේ ඇඩ් වෙන්න ඕනේ. මේක එතකොට තව ටිකක් ෆිල් වෙයි. සහ මේ ප්ලාන්ට් එක මම දන්නේ මම මේ ප්ලාන්ට් එකට කොච්චර ආසද කියලා. මගේ all time favorite එක philodendron green dragon එක අපි අතනදිත් පෙන්වනවා මේක. මේකේ මේ අර ලොකු කොළ අර මාරම රේන් ෆොරස්ට් vibe එකක් අරන් යනවා. ඉතින් මේක මේ පැත්තට වැටලා තිබ්බේ මම ප්ලාන්ට් එක උඩට අරගෙන ගැට ගැහුවා. මේ පෝල් එක දිගේ එතකොට යට උඩට යන්න පුළුවන්. තාම අර යට තිබ්බ ලීව්ස් ටික හරියට කෙලින් හැදිලා නැහැ. ඒක කෙලින් හැදෙන ගමන් පොඩ්ඩක් ඇඹරලා තියෙන්නේ. දවස් දෙක තුනක් සන්ලයිට් එකට එද්දි මේ පැත්තට කොමත් ලීව්ස් හැරෙන හින්දා ඒක ප්‍රශ්නයක් වෙන ගන්න. අපි දැන් යන්
මාල් ටික ගන්න. එතකොට වුඩ්ස් වල මේ ප්ලාන්ට්ස් ඇටච් කරලා දාන එක ඒක කොහොමද කියලා මම ඊළඟ වීඩියෝ එකකින් පෙන්නන්නම්. අර කොහොමද හරියට ඒක කරන්නේ සහ අපි හරියට කරනවා කියලා සමහර වෙලාවට මාර කට්ටක් කරනවානේ. එහෙම ඕනෙත් නැහැ. දැන් පේනවා ඉතින් මේක මීඩියා මොකුත් දාලා නැහැ. ඒ උනට හැදෙනවා. මොකද මට ඒක කරන්න පුළුවන්. මොකද මේ ග්‍රීන් හවුස් එකේ හොඳට මිස්ටින් සිස්ටම්ස් වැඩ හින්දා. එතකොට මේ විදිහට තමයි මම දාලා තියෙන්නේ. මම ඒක ගැන සවිස්තරාත්මක වීඩියෝ එකක් කියන්නම් ඊළඟ එකෙන්. එතකොට කැමති කෙනෙක් ඉන්නවා නම් ඒක බලන්න පුළුවන්. ගොඩක් කට්ටිය මාළු වීඩියෝස් වල නම් කැමති ඒම් බලන්න. නැත්නම් ඉතින් බලන්න ඉන්නත් කිසි අවුලක් නැහැ. දැන් යම් මාල් ටික ගන්න. මාල් ටික රැකියුල් ටැංක් වලින් අල්ලගෙන ඇවිල්ලා පොන්ඩ් එකට දාන්න. සිස්ටම් සිස්ටම් එක පොඩ්ඩක් වෙනස් කරා දැන්. කලින් අර ටේබල්ස් වගේක් එහෙම තිබ්බා. ටේබල්ස් ටික අයින් කරා. ඒකත් එක්කම මම තීරණය කරා මේ පැත්තට සහ මේ පැත්තට ඒක මුලින්ම තිබ්බ ප්ලෑන් එකේ කැලලක් ඒ වුණාට කරගෙන යද්දි තියෙන වැඩ සහ මේවා ටිකක් වියදම් වැඩ හින්දා ඒක කරන්න වෙලාවක් නැති වෙලා තිබ්බේ. මොකද දැන් මේ යකඩ වැඩ නම් ලී වල වැඩ වල දැක්ක මම කරානේ කොහොම හරි. යකඩ වැඩ වල මේවා පාස් සම්ඩාරවා මේවා කරන්න මිනිස්සු හොයාගන්නත් අමාරුයි. අපේ උකුල්ලන් කරලා ඉන්න එයා වැඩ ටික ඔක්කොම එයාගේ වැඩක් කරලා හිතලා කරලා දෙනවා. ඒ වුණාට එයාට ජොබ් එකේ වැඩ තියෙනවානේ. ඒ හින්දා මම එයාට කරදර කරන්න ගියෙත් නෑ. මේ ටික මම නිකන් දැම්මා බාර් එක ඇටච් කරන්න නැතුව නිකන් රෙඩි පටියකින් වගේ වැඩ ගහලා. ඒක මිස්ටින් සිස්ටම් එකත් ඒකත් එක්ක වෙනස් වුණා. ඔයාලට පේනවා ඇති නොසල්ස් දෙනවා. ඉස්සර තිබ්බේ නොසල්ස් 1 2 3 ඔහම. දැන් අපි දෙපැත්තට බෙදලා 1 2 3 4 4 පැත්ත කියන්නේ කෑලි 4ටම දාලා තියෙන මේ අයිනටම පවා මිස්ට් වෙනවා. අපි පොඩ්ඩක් මිස්ටින් සිස්ටම් එක ඔන් කරලා පෙන්නමුද? එතකොට අර පැත්තටත් දෙකක් දාලා තියෙනවා. මේ පැත්තට හැංගින් ප්ලාන්ට්ස් දාලා මේවා ඇත්තටම හැදෙද්දි තමයි ලස්සන පේන්නේ. ටික කාලයක් තියලා බලමු හැදෙන්න. මිස්ටින් සිස්ටම් එක ඔන් කරමුද පොඩ්ඩක්? මිස්ටින් සිස්ටම් එක ඔන් කරලා පෙන්නන්නම් කොහොමද වැඩ කරන්නේ කියලා. අන්න ඔය විදිහට මේක දවසකට 17 පාරක් ස්ප්‍රේ වෙනවා. රේන් ෆොරස්ට් එකක් හදන්න බැක් යාඩ් එකේ පීක් ඩ්‍රයි සෝන් එකේ නිකම් බෑ. අනිවාර්යයෙන්ම වැස්ස තියෙන්න ඕනේ. මම මේක කරේ කොහොමද කියලා ඔක්කොම මුලින් ඉඳන් මේකේ මොකද්ද මේකේ බලාපොරොත්තුව සහ මෙහෙම තැනක් තියෙන්නේ. ඇයි කොහොමද මේක හැදුවේ කීයක් ගියද ඔක්කොම ටික පුළුවන් වුණා. එක වීඩියෝ එකකින් ගේන්න. පොඩ ප්‍රෙෂර් එක බිල්ඩ් වෙන්න වෙලා යනවා. මම ඔයාලට පෙන්නන්න චුට්ටකින්. හරි ඒකත් ඉවරයි. මිස්ට් එකක් තවම තියෙනවා. මම පොඩ්ඩක් වෙලා මිස්ට් වෙන්න දෙනවා. මේ ටිකේ පොඩි එක්ස්ට්‍රා මිස්ට් එකක්. මොකද පට්ටම රස්නේ පට්ටම අමාරුයි එළියේ ඉන්න. මම පොඩ්ඩක් ටක් ගාලා පෙන්නන්න එළිය තත්ත්වය කොහොමද කියලා ඕකටම. ඒකත් එක්ක බලද්දි මේක අර මාරම දවල් වෙලාවට ඇවිල්ලා ඉන්න සුපිරිම තමයි. හරි ඊයේ අපි පොඩ්ඩක් ගස් කරා පෙළ ටික පොඩ්ඩක් එහෙම කරලා පොඩ්ඩක් දැම්මා. දැන් තියෙන අද මේ මාල් ටික මේ ඇතුලේ ඉන්න මාල් ටික ඒකට දාන එක. මෙතන අපි මේ ටැංකිය ගත්තොත් මේ ටැංකියේ ඒකට දාන්න සෙට් වෙන්නේ මෙන්න මේ රේන්බෝ ෆිෂ් ඩයි. මේකෙන් රේන්බෝ ෆිෂ් ඩයි චෙරි බබ්ලයි. මොකද දැන් මේකේ බයිචර්ස්ලා ඉන්නවනේ. බයිචර්ස්ලාගේ දැන් මේකට එන පොඩි ඉන්න මම වැඩි ගණන් ගත්තේ නෑ. උනාට පොඩ්ඩක් චෙරි බබ්ලට ඇටැක් කරනවා වගේ වරල් වලට. එහෙම එකක් නෑ. ඒ උනාට මේ මෙයාගේ වරල කැඩලා තියෙනවා පොඩ්ඩක්. ෂුවර් නෑ මෙයාව. ඉන්නේ බබාලා වගේ. ඒ උනාට සරයි පොඩි වුණාද. ඉතින් චෙරි බබ්ලා ටිකත් මං දානවා. ෆෝකස්. හරි චෙරි බබ්ලා ටිකක් දානවා අරකට. ඊට පස්සේ මෙතන පල්ලෙහාට එන්ගියේ ඉන්නවා ලස්සන සිල්වර් ටිප් ටෙට්‍රල් ටිකක්. මේ කට්ටිය බ්‍රේඩ් උත් තුනක් පොන්න ගියේ. මතකද මේ ඔක්කොම බ්‍රේඩ් වෙච්ච කට්ටිය ඉන්නේ. බලන්න ලීනියටස් කියලා ලස්සන. කොහමද? ලීනියටස්ලා ටික ඉන්නවා. සයිස් එක කොහොම එක වේලියට ඉන්නවා. හරි එතකොට මේ ටික පොන්ඩකට යනවා. දුකයි ඒ සෙට් එක යවන්න. ඒ වුණාට ඒ සෙට් එකට පොන්ඩකට යන්න වෙනවා. ඊට අමතරව මේ කට්ටිය දැනට පොන්ඩකට දානවා. මොකද බයිචර්ස්ලා ටිකයි ඩිස්කස් දෙන්නයි. බයිචර්ස්ලා ටිකයි ඩිස්කස් දෙන්නයි මේකේ පාඩුවේ හිටපු දෙම් මේ වේගෙන් පීනන මාළුත් එක මේ කට්ටියටත් පොඩ්ඩක් ඩිස්ටර්බ්. ඒ හින්දා මේ කට්ටිය පොන්ඩගේ සුපිරියටම හිටියා කියලා මම හිතන්නේ. මුන් කැමති පොන්ඩකට යන්න. පොන්ඩගේ ඉන්න කාලේ තමයි කිසි අවුලක් නැතුව පට්ට ලොකු උනේ මුන් ටික. හරි එහෙනම් මේ කට්ටිය යනවා. එතකොට උඩ ඉන්න බබාලා ටික ගැන මම තීරණයක් ගත්තේ නෑ තාම. ඒ කට්ටිය බලමු.
මේ කට්ටිය දාලා ඉවරලා හිතුනොත් දානවා. එහෙනම් සටගාලා අල්ලගෙන ඉමු. මේ කට්ටිය වෙනම සහ මේ කට්ටිය වෙනම බකට් එකකට දැන් දාගන්නවා. ඊපස්සේ බෑග් එකකට දාගමු. බකට් එකකට දාගමු. හරි දාගමු. හරි කොහමද නෙට් එක. ඔය රේන්බෝ ෆිල්ටර් ටික වතුර අඩු කරන්න පුළුවන් අල්ලගන්න පුළුවන්. DNA ටෙස්ට් එකට කරදරයක් නැති වෙන්න. කරදරයක් කියන්නේ මොකක් වෙන්නේ නැති වෙන්න. එතකොට මේ මාළු ටික වහම මේකේ ඉන්නවා හොඳ කලර්ස් දෙක තුනක මාළු. දැන් හිතන්න අර පොණ්ඩේ පාර කොළ පාටනේ තිබ්බේ. එතකොට යට ඇල්ගිය බැඳලා මේ සෙට් එකේ චෙරි බාබ්ලා ඉන්නවා. ටිකක් ගැලපෙන්නේ නැති කම්බිනේෂන් එකක් තියෙනේ බාබ්ස් and tetras but මේක අර හොඳ කලර්ෆුල් ගතියට එයි. මේකට දාපුවම අනිත් එක අපි බලාපොරොත්තු වෙනවා සිල්වර් ටිප්ලා ආයෙ බ්‍රීඩ් වෙයි කියලා. මොකද කලින් 6 දෙනෙක් දාලා 200ක් 250ක් විතර යනකම් බ්‍රීඩ් වුණා මේ කට්ටිය. එහෙනම් මේ පාරක් බලමු බ්‍රීඩ් වෙයිද කියලා. ඉතින් මම මෙයාලෝ ගිහින් දානවා සහ මේ ෆ්‍රොග් බිට් දෙක Amazon ෆ්‍රොග් බිට් දෙක මේ දෙකත් ඒත් එක්කම ෆොන්ඩ් එකට දාමු. ෆොන්ඩ් එකේ හැදෙයි මම හිතන්නේ දැන් ඒකේ ෂේඩ් එකට. එහෙම හොඳයිනේ මේව හැදුනොත්. හරි මේක දාමු. ඊට කලින් හරි දැන් මේක අවුල දෙන්නේ අපි ඇක්ලිමේට් කරගන්න ඕනේ මාල් සෙට් එක. ෆොන්ඩ් එකට දාන්න කලින් බාදේ දාලා ඇක්ලිමේට් කරන්න මේ බටර් දාලා වතුර බින්දුව දාලා ඒක අමාරුයි. මම බෑග් එකකට දාලා බෑග් කරලා විනාඩි 10ක් විතර ටෙම්පරේචර් ඇක්ලිමේට් එක කරලා දෙනවා. මේක දාලා මාළු සෙට් එක අද හොඳකට යන එක රේන්බෝ ෆිෂ් සිල්වර් ටිප්ටෙට්‍රා චෙරි වා සෙට් එකම ඉන්නවා. මේක බෑක් කරගෙන අපි දාමු. ඊයේ කටි දැක්කනේ මොකද්ද අපි මේ පොඩ්ඩක් සුද්ධයක් දාමු. ඒකට පාරන විදියටම ගන්න try එකක් දෙනවා. මොකද දැන් ටික කාලයකට කලින් මේක හොඳට තිබ්බා. මෙහෙන් පෙන්ටිස් බාදුරා කැන්ඩි එල්ලෙනවා. මේ එතන දැන් තව අලුත් තලයක් යනවා ඒ පැත්තට. පාරය කියන්නේ උඩටම ගිහින් කොළ ටික හැදිච්ච ෆිලිඩෙන්ඩ්‍රන් එක වෙනකොට ඒක වෙනුවට තව අලුත් තලයක් එකකින් ඇවිල්ලා තියෙනවා. හොඳට තියෙනවා. අපි මට මේක කරන්න බැරි නේද? හරි එතකොට මෙතන තියෙන පොන්ඩ් එක දෙන්න මම කියන්නේ. මේ විදිහට සම්පූර්ණයෙන් ඒ කියන්නේ ෂේඩඩ් ඒරියා තියෙනවා. ඇතුලේ ඇක්වැටික් ප්ලාන්ට්ස් තියෙනවා. ෆර්න්ස් තියෙනවා. එළියේ මාර මාතල් එකේ මේ කට්ටියට හිටිය හැකි. ඉතින් මෙතන ඉන්න අපි ගත්ත මාළු ටික අපි ගාවේ හිටපු මාළු ටික ඇත්තට මේ කට්ටිය තමයි මේකේ මුලින්ම හිටියේ. ඒක මම ටග් ගාලා මේක ඇක්ලිමේට් කරලා දාගන්නවා. හරි ඕක විනාඩි 5ක් විතර තියලා අපි ටග් ගාලා යාලව දාගමු. මොන්ස්ටර් එක පෙරලිලාද? ඔව්නේ. පොඩ්ඩක්. එතෙන් කම දාගන්නවා. හරි. විනාඩි 10කින් 15කින් කටිය දාගමු. හරි ඇක්ලිමේෂන් පීරියඩ් එක ඉවරයි. මාල් ටික අරගන්නවා. දැන් දාගන්න තමයි යන්නේ.
plants and apple පොඩ්ඩක් කවදරයිට් වගේ හරි බලන්නට එල්ලගන්න මාළු ටික රිලීස් කරන්න යන්නේ මෙහෙට මෙහෙම මෙන්න කට්ටිය ෆර්න් අපේ යනවා පොඩ්ඩක් දැම්ම කට්ටිය පොඩ්ඩක් ස්කූල් වෙන්න වෙලා යයි බලමු කොහොමද මේ කට්ටියගේ පරණ ගෙදර මේ කට්ටිය ඉස්සෙල්ලාම හිටපු ගෙදර මේ කට්ටියට ඉන්න පුළුවන් වෙන්න කියලා සහ ඇරවාන මරුණාට පස්සේ මම මේකට දාපු පළවෙනි මාළු ටිකනේ මේක ඇරවාන ආයි මොන්ස්ටර් පොන්ඩ් එකක් විදියට පාවිච්චි නොකර ඉන්න කියලා බැලුවේ මොකද දැන් ඇරවාන හරි ගොඩක් මොන්ස්ටර් මාළු ගොඩක් පයින්න බලනවා පොන්ඩ් එකෙන් එළියට ඒකෝර මේ වගේ සෙටප් එකක උඩින් දැලක් ගහලා හරි net එකක් දාලා හරි මේ මුළු වීව් එකම රුයින් වෙලා යනවා ඒ වගේ ඒක වැහුවොත් ඒ හින්දා මම මේකට පාවිච්චි කරන්නේ ආය පොඩි මාළු අර ස්කූලින් ෆිෂ් ටොප් පයින් නැති ටෙට්‍රලා බාබ්ලා වගේ චූටි මාළු සෙට් එකක් තමයි පාවිච්චි කරන්නේ කලර්ෆුල් මේකේ වටේම යන්න පුළුවන් වෙනවා. එතකොට මේකට තව මාළු දාන්න ඕනේ. මේ ඒරියා එකට ගොඩක් මාළු දාන්න ඕනේ. තව මේ පොන්ඩ් එකේ හිටපු මාළු තෝගේ දකින්න නැතිනේ කලින් බලනගෙන යන්න. එතකොට මේ පළවෙනි මාළු ටික ගෙදර හිටපු මාළු ටික නිකන් දැම්මේ. මොකද මේ ටැංක් ටිකත් මට ෆ්‍රී කරගන්න ඕනේ මේ ඉස්සරහට එන ප්‍රොජෙක්ට් වලට. කිලි ෆිෂ් ලටත් වෙනම සෙටප් එකක් ගන්න ඕනේ. එතකොට ඒ හින්දා පොන්ඩ් එක තියෙනවා මාරම ලස්සනට රේන් ෆොරස්ට් එකක් වගේ. කොහොමද ලස්සන. හරි එතකොට මම ටක් ගාලා මේක ඉවර කරනවා. මාළු ටික ස්කූල් වෙන්න පටන් ගන්න තියෙන්නේ. ඒක බලන්න කට්ටිය එකට ඉන්නවද? මේකේ රංජුවක් ඉද්දි තමයි ලස්සන. බලමු කොහොමද මේ කට්ටියගේ ඉස්සරහා වැඩ වෙන්නේ අර කට්ටිය යනවා මේ කට්ටියගේ ඉස්සරහා වැඩ වෙන්නේ කොහොමද අලුතෙන් ගෙන මාළු මේකට තව ටෙට්‍රා ස්පීෂීස් ටිකක් දාන්න ඕන මම ඕඩර් එකක් දානවා අනිවාර්යයෙන්ම ඉස්සරහට ස්පීෂීස් 5-6ක් මේකට හරියන ඇමසෝනියන් වයිබ් එකට ගැලපෙන සහ මොකක් කර රේන් ෆොරස්ට් වයිබ් එකට ගැලපෙන ට්‍රොපිකල් ෆිෂ් ටික ඕඩර් එකක් දාන්න ඕනේ හරි එහෙනම් මෙතනින් මේක ඉවර කරනවා තව වැඩ තියෙනවා ඉස්සරහට ඒවත් එක්ක ඉක්මනටම අමෙමු එනයි ජය වේවා